ආයුබෝවන් ඔයාලා සියලුම දෙනාට. ඉතින් මගේ channel එකට ඔයාලා සියලුම දෙනා සාදරයෙන් පිළිගන්නවා. මම ඔයාලට කියලා දෙන්න යන්නේ අද අලුත්ම රෙසිපි එකක්. ඒක ඔයාලට වැදගත් වෙයි කියලා හිතනවා. මේක ඔයාලට ස්වයං රැකියාවක් වශයෙන් පටන් ගන්නත් පුළුවන්. මේ දෙහි ජාතිය නම් අඩුයි. තියෙන අයට හොඳටම හොඳයි යන්න පටන් ගන්න. ඉතින් මම අද කියලා දෙන්න යන්නේ ඔයාලට ලෙමන් දෙහි වලින් ලුණු දෙහි එකක් දාගන්න විදිය තමයි. අපි සාම්ප්‍රදායික ක්‍රමයකට එහාගේ විදියක් තමයි මම මේ දාන්නේ කියලා දෙන්න යන්නේ. ඉතින් ඒ විදිය හොඳයිද කියලා බලන්න. ඔයාලත් හදලා බලන්න. ඒකට ඕනේ කරන ටික තමයි මේ තියෙන්නේ. මම ලෙමන් දෙහි ගෙඩි 4ක් ගත්තා. විනාඩි බෝතලයක් තියෙනවා. ඔක්කොම යන්නේ නැහැ. ඊට පස්සේ ඒකට එන්සල් කරාමු නැටි කුරුඳු පොතු දෙහි ලුණු කෑලි මිරිස් ඒ වගේම තුන පහ ටිකක් කහ කුඩු තුන පහ කුඩු රම්ප කරපිංචා ඔක්කොම ටික දාගත්තා. මේක ඔයාලට මම නම් කරන්න යන්නේ බොයිල් වතුරට දාලා තඹ ගන්න තමයි යන්නේ. ඒ තඹනකොට ටිකක් වැඩි වෙලාවක් තියාගන්න හොඳටම තැම්බෙන්න ඕනේ. මේක ඔයාලට පොඩ්ඩක් සිදු කරගන්න පුළුවන් නම් හොඳයි. කලින් මට ඒක සිදු කරගන්න බැරි වුණා. සිදුරු දෙක තුනක් වගේ තනින් තන විද ගන්න. විදගෙන මේකේ පාට ජලයේ පාට වෙනස් වෙන්න ඕනේ. මොකද තියෙන පොත්තේ තියෙන ඒවා ජලයට උරා ගන්න ඕනේ. පැංගිරි ගතිය යන්න ඕනේ. නැත්තම් තිත්තයිනේ. හොඳටම තම්බ ගන්න ටිකක් කොහොම මේක ඔයාලට අර ලිපේ තියලා කරගන්න පුළුවන් නම් ඒත් කමක් නැහැ. ඊට පස්සේ ගොඩාක් තම්බ ගන්න යන්න එපා. මෙහෙම තියලා තම්බ ගන්නවා නම් විනාඩි 4-5ක් විතර වගේ තම්බ ගන්න. හොඳ නටන උණු වතුර දාගන්න. ඉතින් මේ දෙහි ජාතියේ මං හිතන්නේ ගොඩක් අඩුයි තියෙනවා. අනිත් අපේ සිංහල දෙහි නම් හැමතැනම තියෙනවා. ඒකෙන් ලුණු දෙහි විවිධාකාර විදිහෙන් දානවා. ඉතින් මට හිතුණා මේ දෙහි වලින් වලට ලුණු දෙහි එකක් දාගන්න ඉදි කියලා දෙන්න. ඔයාලට මේකට ඉස්සරලාම හදන කෙනෙක් නම් පොඩි ප්‍රමාණයක් අරන් හදලා බලලා ඉන්න. ඊට පස්සේ දෙහි හොයාගන්න පුළුවන් වුණොත් ව්‍යාපාරයක් වශයෙන් දිගටම කරගෙන යන්න පුළුවන්. ලුණු දෙහි කියන එකත් අපි හරි විදියට හැදුවොත් කාලයක් තියාගන්න පුළුවන්. අවුරුදු ගාණක් වුණත්. ඒකට ජලය තියෙන්න බෑ. ඒකේ වතුර තිබ්බොත් තමයි නරක් වෙන්නේ. නැත්තම් නම් අවුරුදු 4-5ක් වුණත් තියාගන්න පුළුවන්. ඊට පස්සේ මේ බාගත්ත දෙහි ටික හොඳට ජලය අයින් වෙන්න පිහදා ගන්න. ඊට පස්සේ ඔයාලා පොඩිවට කපා ගන්න. ගොඩාක් පොඩි වෙන්නත් ඕනේ නැහැ. මේක චුට්ටක් අර පේස්ට් එක වගේ එන විදිහට තියෙන්නත් ඕනේ. ඒක නිසා ලොකුත් නැතුව පොඩිත් නැතුව සාමාන්‍ය ගානට ඔයාලා කපා ගන්න. මේක හොඳයි. ඔයාලට මේ විදිහට හදලා යෝගට් කප් වලට හරි අර වටලප්පම් කප් වගේ විනිද පේන කප් තියෙන්නේ. ඒවට හරි දාන්න පුළුවන්. නැත්තම් පැකට් කරන්නත් පුළුවන්. ඉතින් ඔයාලත් මේ වගේ දෙයක් කරනකොට රෙජිස්ටර් වෙන්නත් ඕනේ. ඉතින් ඒ බිස්නස් ඕනේ නැහැ කියලා හිතන අයට කැමරට ගෙදර හදාලා තියාගන්නත් පුළුවන්. ඔන්න මේ මං කියන විදිහට. මෙන්න මේ වගේ කෑලි හෝ මීට වැඩි ටිකක් ලොකු වුණත් ගැටලුවක් නැහැ. මොකද අපි මේක ආයෙත් තෙල් දා ගන්නවා. තෙල් දාලා තියාගන්න නිසා කාලයක් තියෙනකොට තැම්බෙනවනේ. ඒක නිසා මේ ඔයාලා කැමති විදිහකට කැමති හැඩයකට කපා ගන්න. මේකට ඔයාලා මම දැන් කියන 3-5වට අමතරව තව මොනවා හරි එකතු කර ගන්න පුළුවන් නම් කැමති නම් මොනවා හරි ඒකත් එකතු කර ගන්න පුළුවන් ඔයාට. මේ දෙහි වලින් තව තියෙනවා නොයෙකුත් කෑම මේකනොත් හදනවා. පොත්ත වෙනම අරන් හදනවා. ඇතුලේ ඇඹුල් ටික වෙනම අරන් හදනවා. රසම රස කාලයක් තියාගන්න පුළුවන් විදිහට මම ඒ විදිහත් ඔයාලට කියලා දෙන්නම්. අද නෙමෙයි අද කියන්න ගියොත් වීඩියෝ එක දික් වෙනවා. ඒක නිසා මෙන්න මේ විදිහට කපා ගන්න. ඔයාලට මේ කැරට් චූටි වැඩි කියලා හිතනවනම් මම නැවතත් කියන්නේ දිගට ලොකුවට කපා ගන්න. මෙන්න මේ විදිහට බලමු ඊට පස්සේ අපි කරගන්නේ මොකද්ද කියලා.
ඔන්න හරි දැන් මම දෙහි ටික ඔක්කොම කපාගෙන ඉවරයි. එන්න ඇතුළ ගොඩක්ම තැම්බිලත් නැහැ. අපි දැන් මේක තම්බ ගන්නත් ඕනේ. ඊට පස්සේ තියෙන අපිට මේ කුණුබඩු මිශ්‍රණය තෙලට දා ගන්න ඕනේ. මේකට මැටි භාජනයක් ගන්න ඕනේ. මම ගෙදර තිබ්බ පරණ එකක් ගත්තේ. ඔයාලා අලුත් එකක් පාවිච්චි කරනවා නම් පාවිච්චි කරන්න. මොකද මම ගෙදර කෑමට නිසා ගෙදර තිබ්බ භාජනයක්ම ගත්තා. ඊට පස්සේ තෙල් ටිකක් දාලා ඒකට අපි 3-5 ටික බෙදගමු එකට දාලා. ඔයාලට මේකට තව 3-5 මොනවා හරි එකතු කරන්න තියෙනවා නම් කළු කුඩු වගේ જાතියක් එකතු කරාට කමක් නැහැ. එනසල් කරාමුණ ටික තලලා දැම්මත් කමක් නැහැ. ඊට පස්සේ මේ ටික බෙදෙනකොට මිරිස් කුඩු චුට්ටක් දාන්න. දාලා ඉතුරු කුඩු බඩු ටික එකතු කරන්න. මේ මිරිස් ටික ටිකක් වෙලා බෙදෙන්න දෙන්න රම් පාට තද පාට වෙනකන්. ඊට පස්සේ තියෙන ටික ඉතුරු ඔක්කොම ටික එකතු කරලා බෙද ගන්න රන්වන් පාට වෙනකන්. රන්වන් පාට නෙමෙයි මේක අඳුරු පාටක් වෙන්න තමයි තියෙන්න ඕනේ. එතකොට තමයි ලස්සනක් තියෙනවා. රසක් තියෙනවා. තෙලෙන් ඔක්කොම ටික බෙදෙන්න අරින්න. මේක හොඳට පාට වුණාම ඔයාලට හොඳ සුවඳක් එනවා. මෙන්න මේ කපාගත්ත දෙහි කෑලි ටික එකතු කරගන්න ඕනේ. ඔක්කොම ටික එකතු කරලා හොඳට කරවම් කරගන්න. හැම කෑල්ලකම ගෑවෙන විදිහට හොඳට අපේ මේ මිශ්‍රණය ගෑවෙන විදිහට හොඳට කලවම් කරගන්න. ඊට පස්සේ මේකට තැම්බෙන්න විනාගිරි ටිකක් දාන්න ඕනේ. විනාගිරිත් ගොඩාක් දාන්න ඕනේ නැහැ. මෙන්න මේ වගේ හොඳට කලවම් කරන්න. ඒකට තව මම සුදු ලුණු එහෙම නම් දැම්මේ නෑ. ඒ වනවස් ඕනේ නැහැ. ඊට පස්සේ විනාගිරි දාන්න. විනාගිරි දාලා පැහෙන් දැරලා ඒක ලිපෙන් බා ගන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ රෙදි කඩක් බැඳලා වහලා තියන්න. දවස් 3-4ක් යනකම් වහලා තියන්න ඕනේ විනාගිරියෙන් තැම්බෙන්න ඔහම. මේක ටිකක් රත් වෙන්න ඕනේ. රත් කරලා තියන්න ඕනේ. ඉතින් ඔයාලත් හදලා බලන්න මේ විදියට. හොඳයි නම් කියන්න ඕනේ. ඉතින් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඒ වගේම වීඩියෝ දාපු සැනින් ගෙන්නා ගන්න bell all කරලා තියාගන්න. වීඩියෝ එක හොඳයි නම් යාළුවන්ට බලන්න share කරන්න. ඉතින් මේ වගේ තවත් recipe එකක් අරගෙන ඔයාලට එනවා. මේ වගේ දේවල් අඩු ගමේ හැදෙන දේවල් වලින් තමයි ඔයාලට ගේන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් තවත් වීඩියෝ එකක් අරගෙන එන්නම්. ගිහින් එන්නම් ඔයාලට සුබ දවසක්. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ.